හරි. අද අපි බලමු බටර් නැතුව මේ කේක් හදාගන්නේ කොහොමද කියලා. මම අද හදාන්න බලාපොරොත්තු වෙන්නේ ප්ලම් කේක් එකක්. මේ තමයි මගේ අද තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. මම මේ ටික මෙෂර් කරලා තියාගෙන තියෙන්නේ. හේතුව තමයි මේ මට ඊට ප්‍රමාණය මදි නිසා මම මේ ගන්න අයිටම් ටික මෙෂර් කරලා තියාගෙන තියෙන්නේ. එතකොට මම මුලින්ම ගන්න බ්‍රවුන් ෂුගර් කිලෝ දෙකක්. ඊට අමතරව වයිට් ෂුගර් 500යි. මෙතන බිත්තර තියෙනවා 40ක්. ඊට අමතරව පිටි කිලෝ 3යි. මෙතන බේකින් සෝඩා බේකින් පවුඩර් 80 ගන්න තියෙනවා. ඊට අමතරව මික්ස් ෆෘට් ටිකක් තියෙනවා. ෆෘට් තියෙනවා. රෙඩ් චෙරි තියෙනවා. වැදගත් දේ තමයි යෝගට්, ප්ලේන් යෝගට්. ඊට අමතරව කෝන් ඔයිල් ලීටර් දෙකක් තියෙනවා. ප්ලේන් යෝගට් 1,800ක් වගේ තියෙනවා. මම රෙසිපි එකක් හදන්න නිසා. එතකොට මම මෙතන ස්පයිසස් ටික යූස් කරනවා. ජින්ජර් පවුඩර් cardamom powder, cardamom, ginger powder, cardamom, කරාමු නැටි, එතකොට එලසල්, කුරුඳු ඔක්කොම එකට බ්ලෙන්ඩ් කරලා ඒ පවුඩර් එක මෙතන තියෙනවා. ඒ ටික තියෙනවා. ඊට පස්සේ වැනිලා බොටල් දෙකක් ගන්නවා. ඊට අමතරව කළු පැණි. ඔය සීනි කැරමල් කරලා අපි හදාගන්නේ. ඒකේ ස්වල්පයක් තියෙනවා. ඒකේ පාවිච්චි කරන්න පුළුවන් තමයි කැමති කලර් එකක් ගන්නවා තමයි කැමති ටේස්ට් එක ගන්නවා අපිට ඕන තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඒක නැචරල් ප්‍රශ්නයක් නෑ. මම මේක ඩාර්ක් කලර් එකක් කරනවා. අපි බලමු පාලු හදන්නේ කොහොමද කියලා. රයිට්. එනවා මගේ මැෂින් බෝල් එක ක්ලීන් වොෂ් කරලා දෙන්නේ. මුලින්ම මෙතන තියෙන තව ප්ලම්ස් ටිකක් කිලෝ දෙකක්. අපි හදන්න කොහොමද කියලා ස්ටාර්ට් කරමු. මේ වගේ මැෂින් බෝල් එක අපි මේකට මුලින්ම දා ගන්නවා බිත්තර ටික. ඕකේ. ඊපස්සේ බ්‍රවුන් ෂුගර් කිලෝ දෙක. ඊපස්සේ වයිට් ෂුගර් 500. ගොඩක් බීට් කරන්න ඕනේ. ජස්ට් මික්ස් වෙන්න ඕනේ. මික්ස් එකක් යූස් කරන්න බැලට් එක යූස් කරන්න.